ඉතාම බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලෝ කවුරුත් දන්නවා ලංකාව පිහිටලා තියෙන ඉන්දියන් සාගරය ඇතුළේ. ඉන්දියානු සාගරය තුල ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉන්දියාව ප්‍රමුඛ කඳවුරයි චීනය, පාකිස්තානය, බංග්ලාදේශයේ ප්‍රමුඛ කඳවුරයි අතර ලොකු බලගැටුමක් තියෙනවා. එතකොට මේ බලගැටුමේදී ලංකාව දිගටම අනුගමනය කරේ නොබැඳි ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ කවුරුත් පස්සේ යන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය. හැබැයි ඉතිහාසයේ පළවෙනි වතාවට ඒක බිඳලා 1948න් පස්සේ අත්සන් කළ පළවෙනි ආරක්ෂක ගිවිසුම නරේන්ද්‍ර මෝදිත් එක්ක පහුගිය අප්‍රේල් 5 වෙනිදා අත්සන් කරා. අප්‍රේල් 5 වෙනිදා මේක අත්සන් කරද්දී අඩුම ගානේ මේ වෙනකල් අපි කිසි කෙනෙක් දන්නේ නැහැ මොකක්ද ඒ අත්සන් කරපු ගිවිසුම කියලා. දැන් ආණ්ඩුව කියන්නේ ඒක පෙන්වන්නෙත් නැහැ කියලා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා ලංකාවේ රජය අත්සන් කරපු ගිවිසුම ලංකාවේ පාර්ලිමේන්තුවට පෙන්වන්න නම් ඉන්දියාවේ අගමැතිගෙන් ඒකට අවසර ගන්න. ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්. ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක්. ඉන්දියාවට මොකටද අපි අවසර ගන්නේ? ඉන්දියාවෙන් ලංකාවේ රජය අත්සන් කරපු ගිවිසුමක් ලංකාවේ ජනතාවට පෙන්න. ලංකාවේ පාර්ලිමේන්තුවට දාදී. ඒකට මේගොල්ලෝ හැසිරෙන්නේ කෙලින්ම ඉන්දියාවේ යටත් විජිතයක් වගේ ලංකාව. ඒ විතරක් නෙමෙයි ප්‍රශ්නේ. දැන් අපි අනුන්ගේ යුද්ධයක් මැද්දට මැදි වෙලා ඉවරයි. අද දවසේ වෙනකොට තියෙන තත්ත්වය හිතන්න. කාශ්මීර ඉන්දියා පාකිස්තාන දේශ සීමාවේ තියෙන ප්‍රශ්නේ හිතන්න. කාශ්මීර වල ඉන්දියානු පාලනය සහිත ප්‍රදේශයට පැමිණි ත්‍රස්තවාදීන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කරලා සිවිල් ජනතාව මරා දැම්මා. ඒක සම්පූර්ණ වැරදි. ඒක හෙලා දැකිය යුතුයි. ඒ කරපු ත්‍රස්ත කණ්ඩායම කවුද කියලා බලලා ඒකට දඬුවම් දී. දැන් ඒකට අන්තිමට ඉන්දියානු ආණ්ඩුව මොකද කරන්නේ? ඉන්දියානු ආණ්ඩුව එහෙමනම් අපිට හරියට සාක්ෂි පෙන්වන්න ඕනේ. මේ ත්‍රස්තවාදී කණ්ඩායම ආවේ පාකිස්තානයේ ඉඳලා. මේ පාකිස්තාන් රජය ඒගොල්ලන්ට පුහුණුව දීලා තියෙනවා. මෙන්න සාක්ෂි, මෙන්න ආපු කට්ටිය. මෙන්න ඒ ආපු කට්ටිය පාකිස්තාන රජයත් එක්ක තියෙන සම්බන්ධය. ඒව හරියට පෙන්වන්න. මොකද යුද්ධ කාලේ ඉන්දියාව LTT එකට පුහුණුව දෙනවා කියලා ලංකාවේ ආණ්ඩුව නිකන් කිව්වේ නෑ 1980 ගණන්. නිකන් කිව්වේ නෑ. ඡායාරූප පෙන්නුවා, වීඩියෝ පෙන්නුවා, පුහුණුව දුන්නු තැන් හෙලිදරව් කරා. අහවල් කැම්ප් වල තමයි තමිල්නාඩුවේ පුරුදු කරේ කිව්වා. නිකන් කිව්වේ නෑ. සාක්ෂි සහිතව කිව්වේ. එතකොට මේ 80 ගණන් වල ලංකාව වගේ නෙවෙයි 2025 ඉන්දියාව කියන්නේ විශාල තාක්ෂණයක් තියෙනවා මේගොල්ලෝ. මේගොල්ලන්ට මේ සැටලයිට් තාක්ෂණය ඔක්කොම තියෙනවා. ඒකට ඒගොල්ලන්ට පුළුවන් එහෙමනම් ඉදිරිපත් කරන්න ප්‍රෝත්තු සේවය ඊටාම බලගත් ඔත්තු සේවයක් කියලා කියනවා. ඒගොල්ලෝ ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයක් වෙනකොට ලංකාවට කලින් ඇවිල්ලා කියනවා. හැබැයි ඉන්දියාව වෙනකල් ඒගොල්ලෝ දන්නේත් නැහැ. වෙලා දැන් සෑහෙන කාලයක් ගියා. පැය ගාණක් ගියා. දැන් තාම ඒගොල්ලෝ කවුද කරේ කියලා හොයාගන්නත් නැහැ. හැබැයි ඒගොල්ලෝ එකපාරටම දැන් චෝදනා කරලා දෙනවා පාකිස්තාන. පාකිස්තානට චෝදනා කරලා දැන් මෙතන බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඉන්දියාව සහ පාකිස්තානය අතර. ඉන්දියාවේ සිටින පාකිස්තාන තානාපතිතුමා ඇතුළු සියලුම රාජතාන්ත්‍රික නිලධාරීන්ට වහාම ඉන්දියාවෙන් පිට වෙන්න කියලා කිව්වා. වහාම ඉන්දියාවෙන් පිට වෙන්න කියලා කිව්වට පස්සේ ඒකට එකට එක කිරීමක් විදිහට පාකිස්තානය තමන්ගේ රටේ ඉන්න සියලු ඉන්දියන් රාජතාන්ත්‍රිකයන්ට වහාම පාකිස්තානෙන් පිට වෙන්න කියලා. දැන් ප්‍රශ්නේ පටන් අරන් තියෙන්නේ. දැන් සම්පූර්ණ ප්‍රශ්නේ පටන් අරන් තියෙන්නේ රටවල් දෙකේ තානාපති සමතතා බිඳ වැටලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් ඉන්දියාව නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අවසාන දිනයක් දීලා තියෙනවා අප්‍රේල් මාසේ 29. අප්‍රේල් මාසේ 29 වෙනිදා වෙද්දී සියලුම පාකිස්තාන් පුරවැසියන් ඉන්දියාවෙන් පිටවිය යුතුයි කියලා පිටුවහල් කරලා තියෙනවා. ඒ දෙකටමත් වඩා දැන් මේ ප්‍රකෝපකාරී මේ යුද්ධ ප්‍රකාශ කිරීමක් මේ යන්නේ. ඒ දෙකටමත් වඩා ඊටාම බරපතල ප්‍රශ්නේ තමයි සින්දු නදිය. ඔයගොල්ලෝ දන්නවා සින්දු නදිය ආරම්භ වෙන්නේ ඉන්දියාවෙන්. ඒක මූදට වැටෙන්නේ පාකිස්තාන දේශ සීමා. සින්දු නදිය ගැන සාමාන්‍ය අපි දන්නවා ඉන්දු නිම්න ශිෂ්ටාචාරය එහෙම කියලා අපි කතා කරන්නේ. ඒ සින්දු නදියේ ගිය ඒ ශිෂ්ටාචාරය ගොඩක් ඈත අතීතේ 1960 ගණන් වල ඉන්දියාව සහ පාකිස්තානය අතර කිවිසුමක් තිබුණා. සින්දු නදියේ ජලය බෙදා ගැනීමේ කිවිසුම. දැන් ඉන්දියාව තීරණය කළා තියෙනවා නරේන්ද්‍ර මෝදිලා තීරණය කළා තියෙනවා. ඒ ගිවිසුමෙන් ඒක පාර්ශවීව අයින් වෙලා පාකිස්තානයට සින්දු නදියේ ජලය ගලා යාම නවත්තන්න. පාකිස්තානයේ සාරවත්ම ගොවිබිම් වලට සින්දු නදියේ ජලය යන්නේ ඉන්දියාව ජලය නවත්තනවා කියලා කියන්නේ පාකිස්තානට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේක හරියට ලංකාවේ මාවිල්ලාරු වගේ ප්‍රශ්නයක්. මතකයි නේද යුද්ධේ පටන් ගත්තේ මාවිල්ලාරුව. ඒ වගේ ප්‍රශ්නයක් මේක පදනම් කරගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇතිවීමේ විශාල අවදානමක් තියෙනවා. මේ අවදානම ඉස්සරහා අපිට මොකද වෙන්නේ? අපි ඉතිහාසයේ පළවෙනි වතාවට අප්‍රේල් මාසේ 5 වෙනිදා ඉන්දියාවත් එක්ක ආරක්ෂක කිවිසුමක් අත්සන් කළා. අපි ඉන්දියාවත් එක්ක ආරක්ෂක කිවිසුම අත්සන් කරන දවසේම චීනය බංග්ලාදේශ අගමැතිවරයා යූනුස් ගෙන්න ගත්තා චීනෙට. අවසානයේදී චීනය දැන් ප්‍රකාශයට පත් කළා තියෙනවා පාකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින සහ චීනය ආරක්ෂක කිවිසුමක් අත්සන් කරනවා. මේ ආණ්ඩුව කරපු අන්තිම වගකීම් විරහිත මෝඩ තකතිරු සහ නිවට පිළිවෙත නිසා මේ කරපු වැඩෙත් එක්ක සාක් රටවල් දකුණු ආසියානු රටවල් අපි එකට හිටියේ දැන් ඒක කැඩුණා. අපි හුදකලා වුණා. ඉන්දියාවයි ලංකාවයි එක පෙරමුණක්,
පාකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින සහ චීනය තව පෙරමුණක් විදියට දැන් මේකේ දේශපාලනේ බෙදුණා. දැන් ඒ මදිවට ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇවිලෙන්න යනවා. ඒ රටවල් දෙකම න්‍යෂ්ටික බලවතු. න්‍යෂ්ටික අවිසහිත රටවල්. න්‍යෂ්ටික අවිසහිත රටවල් දෙකක් අතර යුද්ධයක් ඇති වෙන්න යද්දී එක රටක් පැත්තේ යුද සන්ධානයකට අපි ඇතුල් වෙලා. මේ මුල් ආණ්ඩුව කිව්වා අවුරුදු 77ක් තිස්සේ මේ ගිය ඉතිහාසය වෙනස් කරනවා. අවුරුදු 77ක් තිස්සේ ඉතිහාසය වෙනස් කරේ නැහැ ආර්ථිකය. ඉතිහාසය වෙනස් කරේ නැහැ දේශපාලනය. අවුරුදු 77 ඉතිහාසය වෙනස් කරේ නැහැ මර්ධන නීතිවල. ඒ ඉතිහාසය වෙනස් කරේ නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා. ඒ ඉතිහාසය වෙනස් කරේ අවුරුදු 77ක් තිස්සේ ලංකාවේ හිටපු දක්ෂිණාංශික ඇමරිකානු ගැති පාලකයෝවත් කරේ නැති වර්ගයේ අන්තිම ප්‍රතිගාමි වැඩක් මේ ආණ්ඩුව ඇවිල්ලා මාස 6 යන්න කලින් කරා. ලංකාව ඉතිහාසය අත්සන් කරපු පළවෙනි ආරක්ෂක ගිවිසුම ඉන්දියාවත් එක්ක අත්සන්. අඩුම ගානේ ඒ ගිවිසුම මොකද්ද, ඒකේ තියෙන කරුණු මොකද්ද කියලා දැනගන්න ජනතාවට තියෙන අයිතිය පවා නැති කළා. අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා, සෞඛ්‍ය ඇමතිවරයා මාධ්‍ය වලට ඇවිල්ලා ප්‍රසිද්ධියේ තර්ජනය කරනවා. තර්ජනය කරනවා, අභියෝග කරනවා ඡන්දෙ දුන්න ජනතාවට. නේ අපි දෙන්න කාටවත් පෙන්වන්නේ නැහැ ගිවිසුම්. උඹලා අපිට ඡන්දෙ දුන්නා නම් අපි තමයි වැඩ කරන්නේ. උඹලා ගෙවල් වලට එලා පාඩුවේ හිටපල්ලා. පාඩුවේ ඉන්න තිබ්බ වෙන ප්‍රශ්නයක්. මේක අපේ ජීවිත, මේ ඉස්සරහින් ඉන්න දරු පැටවුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් මේ. අපි මේ අනුන්ගේ යුද්ධයකට මැදි වෙන. ඕගොල්ලෝ දන්නවා යුක්‍රේනයට වෙච්ච දේ. නේටෝව සහ රුසියාව අතර තියෙන ප්‍රශ්නෙට යුක්‍රේනේ මැදි වෙලා නේටෝවට උදව් කරනවා කියලා යුක්‍රේනට වෙච්ච දේ අපි දන්නවා. යුක්‍රේනේ ලක්ෂ ගණන් මිනිස්සු මැරුණා. නගර පිටින් බිමට සමතලා වුණා. රට දෙකට කැඩුණා. ගොවි බිම් විනාශ වුණා. ඇමරිකාව ඇවිල්ලා khනිජ ටික හාරනවා දැන්. තව අවුරුදු ගානකටත් ආ යුක්‍රේනට ගොඩේමක් නැහැ. යුක්‍රේනේ නම් අඩුම ගානේ විශාල රට. දැවැන්ත යුද බලය සහිත රට. මේ අපි ලෝක සිටියේ මේ තිතක් වගේ ඇඳෙන රට. ලක්ෂ 200යි ජනගහනය ඉන්නේ 220. ඒකට දැන් මේ ප්‍රශ්නේ අපි දැන් මේ විශාල අවදානමකට ලංකාව ඇදලා දැන් මම ඒකයි ඔයගොල්ලන්ට කිව්වේ. මැයි 6 වෙනිදාට ඔයගොල්ලෝ තීරණයක් ගද්දි මේ ආණ්ඩියතන්න ගම ගැන හිත තීරණ ගන්න එපා. රටක් විදිහට හිතන්න මොකද්ද අපිට වෙලා තියෙන්නේ? මුළු දකුණු ආසියානු කලාප ගැන හිතන්න. අපි විශාල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ආරක්ෂක ගිවිසුමේ.